මීට අවුරුදු 4කට කලින් සියල්ල නැසෙනවා වෙනසෙනවා කියන දේ මගේ හිතට ප්‍රබලවම ගිහිල්ලා තිබුණේ නැහැ. නමුත් අවුරුදු 4කට කලින් මගේ අප්පච්චි හදිසියෙම අපි අතරින් වියෝ වුණා. එදා තමයි මට දැනුනේ අපි මේ ගත කරන්නේ తాවකාලික ජීවිතයක් බව. ඒ වගේම සියල්ල తాවකාලිකයි නැසෙනවා වෙනසෙනවා කියන දේ මගේ හිතට දැනුනේ එදා. ඒ වගේමයි පින්වතුනි, අම්මා තාත්තා කියන්නෙම දරුවන්ගේ ජීවිතේ අඳුර දුරු කරන පහන. ඒ වගේම වටිනා සම්පතක්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා දරුවන්ගේ పూర్ව ආචාර්යවරු බවට පත්වන්නේ අම්මා තාත්තා බව. මොකද අපිට කෑම කන විදිය, ඇඳුමක් අඳින විදිය, කතා කරන විදිය ආදිය විතරක් නෙවෙයි, පින පව පවා මුලින්ම කියලා දෙන්නේ අම්මයි තාත්තයි. මිත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ අම්මයි තාත්තයි තුල දරුවන් කෙරෙහි තියෙන නිසාමයි අම්මයි තාත්තයි බ්‍රහ්මාති මාතා පිතරු කියලා බ්‍රහ්ම කියන නමින් පවා හඳුන්වන්නේ. පින්වතුනි, මේ ලෝකේ යම් කිසි බන්ධන තියෙනවද? ඒවා සියල්ල පොඩි බන්ධන. නමුත් මේ මව්පිය කියන බන්ධනය මස්, ලේ, ඇට මිදුළු දක්වා කිඳා බැහැලයි තියෙන්නේ. පින්වතුනි, අම්මා තාත්තා තමන්ගේ ජීවිතේම දරුවන් වෙනුවෙන් කැප කරනවා. ඒ විතරක් නෙවෙයි, දරුවෙකුට යම්කිසි කරදරයක් අනතුරක් වෙනවා නම් ඒක තමා බාරගෙන තමන්ගේ දරුවන්ගේ කරදරෙන් අත්මුදවනවා.